දුවේ අනේ මේ කටයුතුවලවත් කැමති වෙන්න දරුවෝ. ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ. අනික අපිටත් නිදහසක් ඕනේ දරුවෝ. අනේ මට කරදර කරන්න එපා අම්මා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ. කරදර කරනවා නෙවෙයි පුතේ. අපිට ඕනේ ඔයාගේ කටයුතු පිළිවෙලක් කරන්න. ඒ ඔයාව අපිට කරදරයක් බරක් නිසා නෙවෙයි. ඔයාටත් යන කල දවසක් තියෙන්න ඕන නිසා. අම්මත් එක්ක කට ගහගෙන ගියත් හිරන්ති අප්පච්චිට නම් වචනයක්වත් කිව්වේ නෑ. හොඳ දූ වගේ අපි මේ මනමාලයාවත් බලමු. කවුද දන්නේ මේ දූගේ ඉරණම්කාරයාද කියලා. හරි අප්පච්චි මේ ඉරණම්කාරයා නෙවෙයි මොකා වුණත් මම මේකට කැමති වෙනවා. හරි අපි ඉස්සෙල්ලා බලලයිමුකෝ. හිරන්ති මේ වෙනකොට ඉන්නේ කාලයක් තිස්සේ තමන් ආදරය කරපු පෙම්වතාගේ රැවටීම හමුවේ බොහොම හිත් කලකිරීමෙන්. කොල්ල ගැන ලොකුවට අත්දැකීම් නැති අය ඇයිගේ පෙම්වතා වුණ මනුලට ආදරය කරේ මුළු හදවතින්මයි. කවදාවත් ඔහු තමාට බොරුවක් වංචාවක් කරයි කියලා ඇය හිතුවේවත් නැහැ. මනුලත් ඇයට සැක නොහිතෙන විදියට ලස්සනට ඔහුගේ බොරුව කරගෙන ගියා. කසාදෙට දින දාගන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි ඔහුගේ වෙස්මුණ හදිස්සියෙම ගැලවුනේ. දැන් අවුරුදු දෙකකට එහා පැත්තේ වුණත් ඒ සිදුවීම හිරන්තිට අද වගේ මතකයි. අක්කා අර මනුල අයියා නේද? ඔව් මනුල තමයි. කවුද මල්ලියේ මනුල එක්ක ඉන්නේ? බබෙක් හම්බෙන්න නේද ගෑනු කෙනා ඉන්නේ? ඔව් මනුල අයියාගේ යාළුවෙක්ද? දන්නේ නැහැ මල්ලි. යමුකෝ අපි කතා කරමු. මනුල කොහෙද යන්නේ? හිරු ඔයා? කවුද මහත්තයෝ මේ? මනුලගේ අතේ එල්ලලා හිටපු බඩදරු කාන්තාව එහෙම අහද්දී හිරන්තිගේ ඇඟ පණ නැති වෙලා ගියා. මල්ලිගේ ඇඟට වාර වුණ ඇය බලා හිටියේ ඔවුන් දිහාමයි. මේ මගේ යාළුවෙකුයි එයාගේ මල්ලි. හිරු මේ මගේ වයිෆ්. අපි හදිසියකට ආවේ යන්නම්. ගොතක ගහ කීම කියපු මනුල බිරිඳවත් ඇදගෙනම වගේ එතනින් යන්න ගියේ. කිසිම දෙයක් හිතාගන්න මේ අක්කා මල්ලෝ දෙන්නටම නිනව්වක් තිබුණේ නැහැ. හරියට දෙන්න ගල් ගහිලා වගේ හිටියේ. එදා ඒ සිදුවීමෙන් පස්සේ ඇයට කවදාවත්ම මනුලව දකින්නවත් ලැබුණේ නැහැ. දකින්න ඇය පැතුවේත් නැහැ. එතන ඉඳලා ඇය ගෙව්වේ හරිම නිහඬ උදාසීන ජීවිතයක්. ඒත් හැමදාම ඇය වෙහිම තියන්න ඇගේ දෙමව්පියන් වගේම එකම සහෝදරයා වුණ සචින් කැමති වුණෙත් නැහැ. අක්කා මොනවද කල්පනා කරන්නේ? මොනවත් නෑ මල්ලි. නෑ කිව්වට මන් දන්නවා. ඔයා කල්පනා කරන්නේ මොනවද කියලා. අපි මේ මනමාලයා විතරක් බලමු අක්කා. මේකත් ඔයාට සෙට් නොවුනොත් අපි තුන්දෙනාම පොරොන්දු වෙනවා ඔයාට ආයේ මනමාලයෝ ගැන කතා කරන්නේ නැහැ කියලා. Tamanගේ එකම සහෝදරයා ගැන ඇයට ඇති වුණේ දැඩි සෙනෙහසක්. ඒකයි ඇය ඔහුගේ පපුවට තුරුල්ුනේ. මන් නිසා ඔයාලටත් සැනසීමක් නැහැ. ඇය එහෙම කියද්දී ඒක එහෙම නෑ කියන්න ඔහු වැයගේ හිස ආර්ධනෙන් පිරිමැද්දා. චූටි පුතේ ඉස්සරහා ඔක්කොම හරි නේද? එදා හිරන්තිගේ අවසන් මනමාලයා එන දවස ගෙදර තිබුණ චූටි කලබලයක. හරි අම්මා. ඒක නෙවෙයි. බලන්නකෝ අම්මා. අද අපේ අක්කගේ ලස්සන. ඒක නම් ඇත්ත චූටි පුතේ. මාත් මේ කියන්නමයි හිටියේ. සචින්ගේ කතාවට අප්පච්චි ත්‍රිගුල් දෙනකොට හිරන්ති තුන්දෙනාටම රැව්වා. මනමාල පිරිස අතරට යද්දී හිරන්ති ටිකක් ගැහෙන්නත් ගත්තා. විශේෂයෙන්ම මනමාලයව දැක්කාම. මොකද හිරන්ති දිහාවටම ඔහු හෙළපු බැල්ම ඇයට දැනුනේ ඇඟ හරහා විදුලියක් දිව්වා වගේ. දැකපු සැනින්ම හිත ඇද ගන්නාසුළු පෙනුමක් හිමි ඔහු ගැන ඇයට දැනුනේ අනිත් මනමාලයන්ට වඩා වෙනස් හැඟීමක්. දෙන්නට ටිකක් තනියෙන් කතා කරන්න හැමෝම ඉඩ ඇරියා. ඒ මොහොතේදී ඇයිගේ හිතේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් ගන්න ඔහු සමත් වුණා. දෙපිරිස කතාබස් කරලා පස්සේ තීරණයක් ගමුයි කිව්වට මනමාල පාර්ශවයේ නම් පිට වෙලා ගියේ ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලාමයි. පුතේ ඔයා මොකද කියන්නේ අර දරුවා ගැන? එහෙම වරදක් තියෙන බවක් නම් පේන්නේ නැහැ. නේද අපේ මහත්තයා? මාත් මේ ඒක ගැනම තමයි කල්පනා කරේ. එයාලගේ වචනේ දීලා ගියේ එකේ වැඩි කල නොගෙන අපේ තීරණයත් කියන එක තමයි යුතුයකම. ඒක තමයි. ඒත් ඉතින් ඒකට මෙයා අපිට වචනයක් දෙන්න එපයි මහත්තයා. මොකද පුතේ කියන්නේ? නිහඬවම ඉන්න හිරන්තිගෙන් පියා ඇහුවා. අප්පච්චිලගේ කැමැත්තක් අප්පච්චි. එහෙම බෑ පුතේ. ඒ මිනිසයා එක්ක ජීවිත කාලයක් එකට ඉන්න ඕනේ ඔයා. ඉතින් ඔයයි පුතේ තීරණයක් ගන්න ඕනේ. අයියෝ අප්පච්චි, ඔයාලට තේරෙන්නේ නැද්ද? අක්කා මනමාලයට කැමති. නැත්තම් කලින් අයට මෙයා කියපුවා ඔයාලට මතක නැද්ද? ඒකත් ඇත්ත. ඈ පුතේ. පියා හිරන්තිගේ පැත්තට හැරෙනකොට ඇය එතනින් දුවලා ගියේ ලැජ්ජාවට. ඔන්න දැක්කනේ උත්තරේ හම්බුණානේ. අපේ යාන්තම් ඇති. ඒත් අම්මා එහෙම කියලා බෑ. අපි සුදේව අයියා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. දැක්කනේ මනුල අපේ කනෙන් රිංගපු විදිය. එතකොට මට ඒ තරම් තේරුමක් තිබුණේ නෑ.
ඒත් දැන් මට යමක් කමක් තේරෙනවා. ඒ නිසා මෙයා ගැන මං හොඳට හොයනවා. අනිවාර්යයෙන්ම පුතේ කෙල්ලට තවත් නම් ගින්දරක් උහුලන්න බෑ. රෝහිණී කිව්වේ ඇස් දෙකේ කඳුළු පිරෙද්දී. කටයුත්තට දෙපැත්තෙන්ම කැමැත්ත ප්‍රකාශ වුණ හින්දා සුදේව හිරන්තිගේ ගෙදර නිතර ආවා ගියා. ඒ සමීප ඇසුරත් එක්ක දෙන්න අතර ආදරය දවසින් දවස වැඩි වුණා. ගැහණියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන විදිහේ ආදරය, ගෞරවය, ආරක්ෂාව නොඅඩුව හිරන්තිට සුදේවගෙන් ලැබුණ නිසා ඇය මනුලගේ මතකේ සදහටම වලදාලා සුදේව වෙනුවෙන් පේ වුණා. සුදු අපි ඉක්මනට බඳිමු. ඇයි මේ හදිස්සි? අපි තාම අඳුනගත්තා විතරයිනේ සුදේව. මට ඔයාව මගේම කරගන්න ඕනේ සුදු. අපිට මොනවත් ප්‍රශ්නයක් නැහනේ. ඉතින් මොකටද අපි මැරේජ් එක කල් දාන්නේ? ඒත් ඊට කලින් අපි ආදරය කරන්න ඕනේනේ. ඇයි ඉතින් බැඳලා අපිට ආදරය කරන්න බැරිද? හැමෝම ආදරය කරලා බඳින්නේ. එතකොට ආදරේ පරණ වෙලා. සමහර විට ඊට පස්සේ ඔක්කොම එපා වෙලා අන්තිමට ඩිවෝස් වෙනවා. ඒත් අපි එහෙම නෑනේ. අපි ආදරය කරන්නේ බැඳලා. එතකොට කසාදේ පරණ වුණත් අපේ ආදරේ හැමදාම අලුත්. බොරුදු සුදු මං කියන්නේ. හරි. හැමදාමත් වගේ ඔයා දිනු. මං පරාදයි. අපි ඉක්මනට බඳිමු. මං ඔයාට කවදාවත්ම පරාද වෙන්න දෙන්නේ නෑ මගේ සුදු. මට ඕනේ ඔයාව හැමදාම දිනවන්න විතරයි. සුදේව එහෙම කිව්වේ හිරන්තිගේ නලලට උණුසුම් හාද්දක් දීලා. දෙන්නගේ තීරණයට ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය නොඅඩුව ලැබුණා. සුදේව පුතා මොන තීරණය ගත්තත් ගන්නේ හොඳට හිතලා බලලානේ. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අක්කේ අපිට මාස 3ක්වත් කල් ඕනේ. මොකද අපිට කෙල්ලෙකුට ඉන්නේ මෙච්චරයිනේ. ඉතින් අපේ නෑයෝ හිතවත්තු හැමෝටම කියලා මේ වැඩේ ලස්සනට කරන්න ඕනේ. අපොයියෝ ලස්සනට කරන්න ඕනේ තමයි. අපිට මේ කෙල්ලගෙන් දෑවැද්ද කියලා එක තත පහක්වත් එපා නං ගියේ. වැදගත්කමට හැදුන මේ සීදේවි කෙල්ල විතරක් අපිට හොඳටම ඇති. එහෙම බෑ අක්කේ. යුතුයකම් කියලා දෙයක්ත් තියෙනවනේ. ඒ නිසා මේ තියෙන දේවල් වලින් කොටසක් එයාටත් අපි දෙනවා. ඕවා ගැන නම් මගේ දරුවගේ කිසිම බලාපොරොත්තුවක් නෑ නං ගියේ. ඒ ඉතින් ඒ දරුවගේ ගුණ යහපත්කමනේ හැමෝම කතා කරගත්ත විදියට මාස 3ක් ඇතුළත හිරන්තිගේ සුදේවගේ කසාද සිද්ධ වුණා. දැන් ඔය ඇඬුවා මදයි සුදු. ඔයා හොම අඬනකොට මට හිතෙන්නේ මං බලෙන් ඔයාව පැහැරගෙන ඇවිත් කියලා. සුදේව එහෙම කියද්දි නම් ඇයට hina ගියා. කෝ එන්නකෝ. අපි ඔයාගේ මේ සැල්සිලි ටික ගලවලා ඉවරයක් කරලා ඉමු. අම්මෝ මේ බලන්නකෝ. ගහලා තියෙන කටුගොඩ රෑ වුණත් නාගන්න නම් වෙයි සුදු. මේ බලන්න කොණ්ඩේ හැටි ලෝකෙම තියෙන දේවල් ගාලා කොණ්ඩේ කාලා තියෙන්නේ ගෑණි. විකාර කියව හිරන්තිගේ පරන්දනා ඉවත් කරන්න සුදේව සෑහෙන සහයෝගයක් දුන්නා. ඔහුගේ විහිළු නිසාම හිරන්තිට දුක අමතක වෙලා ගියා. ඔය ඇති ඉතුරු ටික මං කරගන්නම්. නෑ දැන් ඉතින් තනියෙන් කරන්න වැඩ නෑ. හැමදේම මාත් එක්ක තමයි. ඒ නිසා ඔය හිටියා වගේ ඉතුරු ටිකත් ඔහොමම ඉන්න. එහෙම කියපු සුදේව ඇයිගේ මංගල සාරිය ගලවලා හැට්ටේට නොඇසුන ඇගේ ළම පිරිමැද්දේ ඇඟ හිරිවැටිලා යද්දි. ඔහුගේ මේ සංසුන් හැඟීම් පිබිදීම ඇයට ගිනාවේ අමුතුම ආනන්දයක්. ඇය එහෙමම ඔහුට අවනත වුණා. යම් බාත් รู ම් එකට. අද ඔයාව නාවන්නේ මං. අනේ එපා. මට ලැජ්ජයි සුදේව. දැන් ලැජ්ජ වෙලා බෑ. මේ හැමදේම මගේ. ඔහු කිව්වේ ඇයව මුළු සිරුරටම තද කරන්. පොඩි දරුවෙක් වගේ නාවලා කොණ්ඩේ තෙත හින්දලා දෝතින් මරන් ඇයව ඇඳින් තිබ්බේ ඔහුමයි. එතනින් එහාට ඔහු ඇයගේ සංවේදී තැන් සියුම්ම ආදරෙන් ස්පර්ශ කරද්දී තවත් නම් හැඟීම් පාලනය කරන් ඉන්න ඇයට හැකි වුණේ නෑ. ආදරේ මිහිර අනන්තයටම විඳිමින් ඔහු නොවුන්ගේ ලෝකේ තනි වුණා. සුදේවගේ ඇසුර ඇයට ගෙනාවේ පුදුමාකාර සතුටක්. ඒ සතුට මදකට අඩු වුණේ දෙවෙනි දවසේ නෑ හිත මිතුරන් ඇයව ඔහුගේ නිවසට ඇරලවලා යන්න හදන මොහොතේදී. සුදු පුතේ, ගෙදර හිටියා වගේ මෙහෙ ඉන්න බෑ. තේරුණාද? උදේම නැගිටින්න ඕනේ. අම්මා තේ එක හදලා අතටම ගෙනත් දුන්නා වගේ මෙහෙ ගෙනත් දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා ඔයා ගැන විතරක් නෙවෙයි ඔයාගේ මහත්තයාගේ වැඩත් බලලා කරන්න ඕනේ. තේරුණාද පුතේ? යන්න කලින් රෝහිණී තම දියණියව තුරුල් කරන් උපදෙස් දුන්නා. අම්මට දූ දාලා යන්න බෑ වගේ. කොහොම යන්නද අක්කේ? මේ මගේ පණනේ. බය වෙන්න එපා නං ගියේ. ඔයා බලාගත්තා වගේම මං මේ කෙල්ලව බලා ගන්නවා. සැනසීමකට තියෙන එච්චරයි අක්කේ. රෝහිණී කිව්වේ ලෝභගමින් කෙල්ලව අතගාලා. පිරිස ගියාට පස්සේ හිරන්තිට දෙනුනේ පුදුම පාළුවක්. මොකද එතනින් පස්සේ සුදේවත් කොහේ අතුරුදහන් වුණාද කියලා හොයාගන්න නැති නිසා. අම්මා, කෝ අම්මා සුදේව? පුතා යාළුවෙක් හම්බෙන්න ගියා වෙන්න ඇති. යාළුවෙක් හම්බෙන්න? මට කිව්වෙවත් නැතුව එහෙමත් යනවාද අම්මා? ඒක ඉතින් ඔය ළමයාට කියලා යන්න තරම් දෙයක් ඈ. පුතා එයි. ඔය ළමයා නිදාගන්න. නැන්දම්මගේ වෙනද තිබුණ ආදරේ එකපාරටම වෙනස් වෙලා තිබුණා. ඒක දැනුණත් ඊට වඩා ඇගේ හිතට වද දුන්නේ සුදේව ගැන.
ඔයාට මං කෝල් කීයක් ගත්තද? එකකටවත් ඔයා ආන්සර් කරේ නෑ. ඔයාට මට වඩා දැන් ඔයාගේ වයිෆ් ලොකු වෙලානේ. අනේ කාංචි මේ අහන්නකෝ කෙල්ලේ. එයාව ලොකු වුණා නම් එයාව දාලා මං ඔයා ගාවට මෙහෙම එනවද කියන්නකෝ. අඩුම ගානේ යනවාපත් නොකිය මේ පුළුවන් වෙච්ච ගමන් ඔයාව හොයාගෙන ආවේ. දැන් හොයනව ඇති මාව පණ දාගෙන. ඔය බුදින් එළි වෙනකන් යන්න දෙන්නේ නෑ මං ඔයාට. සුදේවගේ පෙම්වතිය වුණ කාංචනා කිව්වේ සුදේවගේ ඇඟට තව ටිකක් තුරුල් වෙලා. අම්මා සුදේව ආවේ නැද්ද? රැයක් වෙලිනකන් එයා යාළුවොත් එක්ක මොකක් කරනවද? ෆෝනුත් ඕෆ් කරන්. ඒ දරුවා ඒ ළමයෝ. ඔයා එයාගේ නිදහසට ඔහොම බාධා කරන්න හදන්න එපා. ඒ දරුවා නිදහසේ සැහැල්ලුවෙන් හැදුන කෙනෙක්. එහෙනම් ඉතින් කසාද නොබැඳ එයාට සැහැල්ලුවෙන්ම ඉන්න තිබුණානේ. මා එක කට ගහගෙන ඉන්න එපා ළමයෝ. ඔයාගේ අම්මා තාත්තා කියලා දීලා නැද්ද? ඒක නරක පුරුද්දක් කියලා. එතකොට අම්මගේ පුතාට අම්මා කියලා දීලා නැද්ද? කසාද ගෑනිට මෙහෙම කරන එක නරක පුරුද්දක් කියලා. පුතා ආදෙන්ගොඩ ගෙදර මං කියලා දෙන්න එයාට. ගෙට පය ගැහුවා විතරයි මෙයාගේ කටේ තියෙන සෞදම ගැන. කට උතර නැති වුණ තැන හිරන්තිර බැන බැන ඇය එතනින් මඟ ඇරලා යන්න ගියා. මොකද්ද සුදේව මේකේ තේරුම? මාව බැඳලා ගිනාවත් හරි. ඔයා එකම දවසක්වත් රැයකට ගෙදර නෑනේ. කොහෙද ඔයා යන්නේ? මොනවද කරන්නේ? මේ හිරන්ති මං යන්නේ මට ඕන ගමන්. ඒවට මං යන්නේ නැතුව ඔයාද යන්නේ? ඒත් මොකද්ද සුදේව මේ හැමදාම යන ගමන්? ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? අම්මගෙන් වචනයක් අහන්න බෑ ඇඟට කඩාපනිනවා. ඔයාලා මෙහෙම කරන්න නම් ඇයි සුදේව මාව මෙහාට ගෙනාවේ? ඇයි මට මගේ පාඩුවේ ඉන්න නුදුන්නේ? හිරන්ති අඬා වැටුනේ මහා හයියෙන්. මේ මොකද මේ? කවුද මැරුණේ? එතනට ආපු සුදේවගේ අම්මා ඇහුවේ හයියෙන් hina වෙලා. සුදේවත් ඇයිගේ hinaවට හවුල් වෙලා එතනින් යන්න ගියා. සුදේව ඔයා දැන් අර ගෑණිව ගෙනත් කොච්චර කල් වුණාද? තාම ඔයා තීරණයක් ගත්තේ නැද්ද? මට නම් දැන් මේ ඉන්න ඉඳිල්ල එපා වෙලා තියෙන්නේ. ටිකක් ඉවසන්න කාංචි. ඔයා දන්නවනේ මගේ බිස්නස් ඔක්කොම වැටිලා. ඒ මදිවට 4 අතේ ණය. ඉතින් ඒ වගේ නිදහස් වෙන්න මට සෑහෙන ගාණක් ඕනේ. හිරන්තිගේ දෑවැද්දට හම්බුන ඔක්කොම තාම එයාගේ නමින් තියෙන්නේ. ඉතින් එයාව රවට්ටලා ඒව මගේ නමට ලියාගන්න එක බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. අනික මේ අම්මත් එක්කත් බෑනේ. හැම වෙලේම ඒ ගෑණි එක්ක එල්ලෙනු ගමම්මයි. ෂේප් එකේ ඉන්න කිව්වට එයා ඒක දන්නේවත් නෑ. ඒකත් ඇත්ත තමයි. ඔයා මොන විදියකින් හරි ගොඩ නාවොත් මිසක් නැත්තම් මට ඔයා බඳින්න වෙන්නේ නෑ සුදේව. ඔයා දන්නවනේ අපේ පප්පගේ හැටි. මොකෝ නොදන්නේ? දන්න නිසා නේන්නම් මේ තරම් ගැටයක් ගැහුවේ අපි. සුදේව කාංචනාව ළඟට ඇදලා ගන්න ගමන් කිව්වේ. තවත් ගෑණියෙක්ගෙන් ගොඩ යන්න හදන මේ අම්මයි පුතයි ගැන කලකිරීමක් ඇයට උපන්නා. ඒත් ඒ ගැන කතා නොකර ඇය නිහඬ වුණා. හිරන්ති සුදේවගේ වගේම ඔහුගේ මවගේ වෙනස් වීම හමුවේ හරිම දුකෙන් කල් ගෙව්වේ. කඳුලා කෑගේ ඇස්වල නැති වෙලාවක් නැති තරම්. මොනතරම් කිව්වත් අඬා වැළපුණත් ඒ අම්මගේවත් පුතාගේවත් හදවත් වලට එක දශමකින්වත් දුකක් අනුකම්පාවක් දැනුනේ නෑ ඒ ගැන. ඔවුන්ගේ ක්‍රියාකලාපේ දෙමාපියන්ට කියන්න 100,000 වාරයක් හිතුණත් ඔවුන්වත් තමා විඳින දුකේ කොටස්කාරයව කරන්න ඇය කැමති වුණේ නෑ. සුදු පුතේ, ඔයා හොඳට මැදිලා ගිහින්. ඇයි මගේ පුතේ, ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ නෑ අම්මා, මට මොන ප්‍රශ්නද? මට තියෙන එකම ප්‍රශ්නේ ඔයාලා මංගාව නැති එක විතරයි අම්මා. අපිටත් ඔයා නැතුව හරිම පාළුයි. ඒත් ඉතින් මොනා කරන්නද පුතේ? ඔයාට හැමදාම අපේ පාළු මකන්න බෑනේ. මුල්ම දවසක දෙකක ඇරුණකොට සුදේව හිරන්තික මහගෙදර වැඩි ආවේ ගියේ නෑ. හැබැයි ඇයට යන්න එපා කිව්වෙත් නෑ. එහෙම ආපු දවසට තමයි කෙල්ල හිත සතුටින් බත් කටක් කාලා hina වෙලා හිටියේ. සුදේවගේ ගෙදර ඇයට අපායක් තරමටම නීරසයි. පුතේ මේ මොකෝ? ඔයා තව දවස් දෙක තුනක් ඉන්නවා කිව්වනේ. ඇයි මේ යන්නේ? අම්මා මට අමතක වුණා. අද සුදේවගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් නොයා හිටියොත් මම මගහැරලා හිටියා වගේ නේද අම්මා? අනේ එහෙමද? එහෙනම් ඔයා යන්න මේපයි පුතේ. සුදේව පුතා ඔයාට මතක් කරේවත් නැද්ද පුතේ ඔයා එන්න කලින්? එයාටත් අමතක වෙලා අම්මා. දැන් එයාම තමයි කෝල් කරේ. ගෙදර ආවත් හරි සුදේව එක ඇමතුමක්වත් ඇයට ගත්තේ නැහැ. ඒත් ඇත්ත කියලා මවගේ හිත රිද්දන්න ඇයට ඕන උනේ නැහැ. ඔයාව ගිහින් ඇරලවන්නද පුතේ? අනේ ඕන නෑ අප්පච්චි. මං කැබ් එකක් දාලා තියෙන්නේ. මං යනවා අම්මා. අප්පච්චි යනවා. අම්මා මලිට කියන්න මං ගියා කියලා. හොඳයි පුතේ, පරිස්සමට යන්නකෝ. හිරන්ති එන ගමන් නැන්දම්මට තෑග්ගක් ගන්නත් අමතක කරේ නෑ. එයාලා මොනවා කරත් කමක් නෑ. මං මගේ යුතුයකම කරනවා. ඇය එහෙම හිතාගත්තා. වාහනෙන් බහිනකොටම ඇයට ගේ ඇතුලෙන් කටහඬවල් කීපයක්ම ඇහුණා. වැඩේ නැගලා යනවා වගේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. සුදේවත් ඉන්නවද කොහෙද? මාව දැක්කම පුදුම වෙයි. සමහර විට එයාලගේ මේ හැමදේම අදින් ඉවර වෙන්නත් පුළුවන්.
එහෙම හිත හිතම හිරන්ති නිවසට ඇතුළුනේ hina වේගෙනමයි. ඔයාව ගෙන්න ගන්න ඕන නිසාමයි දුවේ මං අරයට ගෙදර යන්න ඇරියේ. ඒකනේ ආන්ටි මං හරිම දුකෙන් හිටියේ. මට මේ පාර ආන්ටිගේ බර්ත්ඩේ කේක් එක කපන්න එන්න බැරි වෙයි කියලා. එහෙම වෙන්න දෙනවද ඔයාට මගේ කොල්ලා? චුට්ටක් ඉවසලා ඉන්නකෝ. අපිට තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක කෙරුණාට පස්සේ වෙන කවුරුත් නෙවෙයි. ඔයා තමයි මේ ගෙදර ලේලි. නේද මගේ පුතේ? අම්මා පුතාගේ කාංචනාගේ කරවටෙන් අත් දාලා තමාට ලං කර ගන්නකොටමයි හිරන්තිව දැක්කේ. ඔයා මොකද මේ වෙලාවේ? දවස් 3-4කට නේද ගෙදර යනවයි කිව්වේ? ඔව් දවස් 3-4කට තමයි ගියේ. ඒත් මට එහෙදි මගේ නැන්දමගේ උපන්දිනේ මතක් වුණා. ඉතින් මේ තෑගගුත් අරගෙනමයි ආවේ. හැමදේම දැකලත් කනට ඇහිලත් ඇයි මේ හැසිරෙන විදිය තුන් දෙනාටම ප්‍රශ්නයක් වුණා. ඔව් අම්මත් කිව්වා ඔයා එනකන් කේක් එක කපන්න නෑ කියලා. ඉතින් මම්මී ඔයාව එක්ක යන්න හැදුවා විතරයි. ඔයා මෙතන. සුදේව ඒ කාලේ දාපු කපට හිනාවත් එක්කම ලස්සනට වචන ටිකක් ගැලපුවා. අනේ ඇත්තට හරිම ලස්සන වචන ටික මහත්තයෝ. ඔයාලා හැමෝගෙම ප්ලෑන් මන් දන්නේ නැයි කියලාද හිතාගෙන ඉන්නේ. අන්න එතන තමයි ඔයාලට වැරදුනේ. ඔයාලගේ බංකුලොත් වෙච්ච බිස්නස් ගොඩ අරන් තියෙන ණයෙන් ගැලවෙන්නනේ ඔයා මාව කසාද බැන්නේ නේද මහත්තයෝ? එහෙනම් ඒකට ඔයාට තව කසාදයක් බැඳගන්න වෙයි. තේරුණාද සුදු මහත්තයෝ? ඔයාට ගොඩක් ස්තුතියි කාංචනා. මට මේ හැමදේම මුල ඉඳලම කිව්වට. ඒක මගේ යුතුයකම හිරන්ති. දැකපු පළවෙනි දවසේම මං ඔයා කවුද කියන එක හොඳටම තේරුම් ගත්තා. ඔයා වගේ හොඳ කෙනෙක්ට අපරාධයක් කරන්න මට හිතුනේ නෑ. ඒකයි මං ඔයාට හැමදේම කිව්වේ. දැන් ඉතින් මගේ වැඩ කොටස ඉවරයි. මං යනවා හිරන්ති. ඉන්න කාංචනා මාත් එනවා. දෙන්නගේ මේ දෙබස දිහා අම්මයි පුතයි බලන් හිටියේ ගල් ගැහිලා. වෙච්ච දෙයක් දෙන්නටම හිතා ගන්නවත් බැරුව හිටියේ. මොකද්ද පුතේ මේ වෙන්නේ? මන් දන්නේ නෑ අම්මේ. මට තේරෙන්නේ නෑ. මොකද්ද කාංචි ඔයා මේ කරේ? මං හැමදේම කරේ ඔයා වෙනුවෙන් නේද? ඇයි මෙහෙම කරේ? ඔයා වගේ පිරිමියෙක්ට මෙහෙම නොකර මොනවද කරන්නේ සුදේව? මෙච්චර හොඳ ගෑණිට ඔයා මෙහෙම කරනවා නම් කවදා හරි ඔයා මට කරන්නෙත් මේ ටිකම නේද? කාංචනා එහෙම අහද්දී ඔහුට දෙන්න උත්තර තිබුණේ නෑ. මේවා මෙයාලට තේරුම් කරලා වැඩක් නෑ කාංචනා. අපි යමු. තමන්ගේ ඇඳුම් මල්ලත් එක්කම හිරන්ති එළියට බැස්සේ ආයේ මේ ගෙදර පස්පා ගන්න නෑ කියලා හිතාගෙන. යමු කෙල්ලේ. අපි යනවා සුදේව. බයි ආන්ටි. තාමත් ගල් ගහිලා වගේ හිටපු සුදේවගේ මවට එහෙම කියලා කාංචනා හිරන්තිගේ අතින් අල්ලගෙනම ගේට්ටුවෙන් පිට වුණා.